ජනීය අපගේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්ද අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණගරුක සදැහැති කාරුණික පින්වත්නි. කාලය ගිහින් තියෙන නිසා වැඩි කතාවකට බහකට යමු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි කෙලින්ම ප්‍රශ්නයටම යමු වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අපිටම අපි මේ සිල් සමාදන් වීම, බණ භාවනා කිරීම, ඒ වගේම නොඑක ආකාරයේ පින්කම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස විශේෂ වශයෙන්ම සිද්ධ කරන්නේ මේ නිවන අපේක්ෂාවෙන්. තවත් විදිහකින් කිව්වොත් ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ අභිලාෂයෙන්. එතකොට ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන මාතෘකාව බොහෝ විට අපි කතා බහ කරනවා. ඒ පිළිබඳ විවිධ අදහස් තියෙනවා. අපිට දැනගන්න කැමති දැන් මේ දුරුතුපුර 15ක් පොහෝ දවස අද දවසේ සිල් සමාදන් වීමට අමතර පිරිසකුත් එකතු වෙලා ඇති. ඉතින් අපිට හිතුණා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන කාරණේ පිළිබඳ මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන එක තුලින් අදහස් වෙන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මේ අයට පොඩි අවබෝධයක් සඳහා ඒකේ අපි සරලව කතා කරාට ගැඹුරු දහම් කාරණා කීපයක් ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියන්නේ මොකක් වගේ අදහසක්ද එහෙන් පිළිබිඹු වෙන්නේ? අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන අපේ අඹුලම් පහ ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනස්ත මහා සංඝරත්නයන් අවසරයි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සිහිපත් කළ විදිහටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියන කාරණාව ශාසනයේ සුලභ මාතෘකාවක්. අපි දන් දෙන්නේ, සිල් ගන්නේ, භාවනා වඩන්නේ. අද අපේ පින්වතුන් සිල් සමාදන් වෙලා ඉන්නෙත් අපි මහාන උනේත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට. ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියන එක ශාසනයේ නිරතුරුවම කතා වෙන කතාවක්. හැබැයි ඔබ වහන්සේට කියනවා නැත්නම් අපේ උපාසක මහත්තයෙකුට කියනවා ඔබ සිල් සමාදන් වුණේ දන් පින්කම් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට. අපි මහාන වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට. හොඳයි එහෙමනම් දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සෝදානම් වෙන්න. පරියන්කෙකුත් ගහගෙන දැන් කල්පනා කරන කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ? කොතනින්ද පටන් ගන්නෙ? කොහොමද මේක මට අවබෝධ වෙන්නේ? මොකක්ද මං කරන්නේ? නාසිකාග සිහිය තියාගෙන ඉන්නවද? සක්මන් කරනවද? වේදනාදී ධර්ම සම්මර්ෂණය කරනවද? මොකක්ද මං කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න කියන ප්‍රශ්නය ප්‍රායෝගිකව මේකට ඉඳගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉඳගත්තට පස්සේ එන ප්‍රශ්නයක්. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ අපි කවුරුත් දන්නවා ධර්මානුකූලව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ කෘත්‍ය හතරකින් කියන එක කවුරුත් දන්න කතාවක්. අපි නිතරම කතා වෙන කතාවක්. දුක පිරිසිදින්න ඕනේ, සමුදය ප්‍රහාණය කරන්න ඕනේ, නිවන සාක්ෂාත් කරන්න ඕනේ, මඟ වඩන්න ඕනේ කියන එක. දැන් ඕක ඔහොම කිව්වත් කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. හරි මම පරියන්කේ ගහගත්තා. දැන් කොහොමද දුක පිරිසිඳින්නේ? කොහොමද සමුදය ප්‍රහාණය වෙන්නේ? කොහොමද නිවන සාක්ෂාත් වෙන්නේ? මඟ වඩන්නේ කොහොමද කියන එක. අපේ ස්වාමීන් වහන්සේ ඔය කෘත්‍ය හතර සිදු කරන්නටත් මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් යන පුද්ගලයෙකු දැනගත යුතු කාරණා හතරක් තුනක් තියෙනවා විශේෂයෙන්. ඒ කාරණා තුන දැනගෙන එතනින් තමයි අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ගැන කතා කරන්න වෙන්නේ. එයින් පළවෙනි එක තමයි අපේ ස්වාමීන් වහන්සේ චතුරාර්ය අපි අවබෝධ කරන්ට යන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න එපා ඉස්සර වෙලා. ඉතින් ඒකට චතුරාර්ය සත්‍ය දේශනාව කියන්නේ මොකක්ද?
චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න ඒ සත්‍යයේ තියෙන ස්වභාවය මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එකට කියනවා අර්ථ කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයයි චතුරාර්ය සත්‍ය අර්ථයි චතුරාර්ය සත්‍ය ධර්ම අර්ථ දෙක කෙනෙකුට අවබෝධ කරවන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විස්තරේ කියන දේශනාවයි කියන මේ කාරණා තුන සම්බන්ධයෙන් අපේ ස්වාමීන් වහන්සේ අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ අපි කවුරුත් දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ දුක්ඛ ධර්මය, සමුදය ධර්මය, නිරෝධ ධර්මය හා මාර්ග ධර්මය. මෙව්වා ලෝකේ පවතින යථා ස්වභාව හතරක්. මේවා තමයි තියෙනේවා. මේ ධර්ම කියන කොටස තමයි තියෙන්නේ. එතකොට අර්ථ කියන කොටසෙදි කරන්නේ දැන් අම්මා කියන කෙනා කවුද කියලා ඇහුවොත් අපේ ස්වාමීන් වහන්සේ අපිට අම්මව හඳුන්වා දෙන්න සිද්ධ වෙනවා. කියන්නේ අම්මා කියන කෙනා හඳුන්න ගන්න ස්වභාවයයි අම්මගේ. අම්මා කියන්නේ කරුණාවන්ත කෙනෙක්. අපිට හරි වැරදි කියලා දෙන කෙනෙක්. අපිට කිරිපොවන කෙනෙක්, අපිව ඇති දැඩි කරන කෙනෙක් කියලා අපිට අම්මව හඳුනා ගන්නට විශේෂ කාරණා ටිකක් තියෙනවා. ඒ වාගේ දුක හඳුනගන්න, සමුදය හඳුනගන්න, නිරෝධය හඳුනගන්න, මාර්ගය හඳුනගන්න අපට කාරණා ටිකක් තියෙනවා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ අපි අම්මව හඳුනගන්නේ, බුදු කෙනෙක් හඳුනගන්නේ, ධර්මයේ මේකයි කියලා හඳුනගන්නේ ඔන්න ඔය කියන අර්ථ අනුරූපීව. කියන්නේ කෙනකෙනාගේ හිතට තේරෙන විදිහ. කෙනකෙනාගේ හිතට ඒ ධර්මතාවය තේරෙන විදිහක් තියෙනවා. මොකද පුජ්‍යල సంతාන විවිධාකාර නිසා නැත්නම් ඒ හඳුනාගත්ත විදිහ විවිධාකාර නිසා එයාලට තේරෙන විදිහක් තියෙනවා. දැන් අම්මා කිව්වම තේරෙන විදිහක් තියෙනවා. තාත්තා කිව්වම එයාට වැටහෙන විදිහක් තියෙනවා. පඨවි ධාතුව කිව්වොත් අපේ සංස ඝන ගතිය, ඊට පස්සේ ඒකේ කර්කශ ගතිය ආදී වශයෙන් අපි පඨවි ධාතුව ධර්මතාවයේ වශයෙන් ගත්තොත් ඒ පඨවි ධාතුව හඳුනා ගන්න ස්වභාව ටිකක් නේ අර. අන්න ඒකට අපි කියනවා අපේ ස්වාමීන් වහන්සේ මෙතනදී අර්ථ කියලා. අන්නේ අර්ථ ස්වභාවය අපි දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඔය කියන අර්ථ ස්වභාවයයි මේ කියන ධර්මතාවයයි විස්තර කරන්න වදාළ සාමුක්ඛංශිකාදී ධර්මදේශනා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මදේශනා. ඒ ධර්මදේශනා ටික තමයි අපේ ස්වාමීන් වහන්සේ වචන වශයෙන් බුදුවරු ලොවට දේශනා කරපෝ ඒ දේශනාවට කියනවා. එතකොට චතුරාර්ය සත්‍ය දේශනාව කියලා. මම මේක දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ නැත්තේ ඕක අපේ පින්වතුන් ධර්ම දේශනාවලින් නිරතුරුව අහලා තියෙන එකක්. ඒ කියන්නේ අපි අපට හම්බ වෙනවනේ ස්වාමීන් වහන්සේ පෙළ දහම සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. එතකොට මේ ත්‍රිපිටකයේ සඳහන් වන බුද්ධ දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව හැටියට අපි පෙන්වලා දීලා තියෙනවා. සත්‍ය විනිමුත්තාහි භගවතෝ දේශනානත්ති කියනවනේ. එතකොට ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා අපට අවබෝධ කරගන්න ලෝකේ සත්‍ය වූ ධර්ම කීපයක්. ඔව්. එතකොට ධර්ම ස්වභාවයට අපි කියනවා පඨවි ධාතුව කියනවා, ආපෝ ධාතුව කියනවා, තේජෝ ධාතුව කියනවා. තව අපි ධර්ම අපේ ඒවා ධර්ම හැටියට පෙන්වලා දීලා තියෙනවා. දේශනාව සහ ධර්ම කොටස්. ඊළඟට ඒවා අපි භාවනා වශයෙන් හරි යම් විදිහකින් ඒවා පුරුදු කරනකොට මේවා අපට වැටහෙන විදිහක් තියෙනවා. එක එක විදිහට එක එක ආකාරයෙන් ඒ වැටහෙන විදිහ අපි ගන්නවා අර්ථ විදිහට. එහෙමයි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ අර්ථයක් නොවන දෙයක් නැහැ නේද සම්නස. දැන් අම්මා කියලා ගත්තමත් අපට අම්මා කියන එක හඳුනා ගන්න පැනවීමක්. ඒ විදිහ අම්මා දැනගන්නවා. හැබැයි අම්මා කියන එක අපට වැටහෙන විදිහ කෙනකෙනාට විවිධ විදිහට වෙන්න පුළුවන්. දැන් රූපේ මෙහෙමයි කියලා කෙනෙක් එක ගන්නවා. හැඩරුව වශයෙන් ඊළඟට කතා කරන විදිහ අපේ අම්මා ඊළඟට එයාගේ කරුණා මෛත්‍රී ගුණ. එතකොට ඒවා ඇවිල්ලා කෙනෙක්ට වැටහෙන විදිහක්. එතකොට අර වැටහෙන විදිහ සහ ධර්ම කියන කොටස් සහ ඒ ධර්ම කොටස් විස්තර කරපු දේශනාව කියන එකයි තුන තමයි මෙතන විස්තර වෙන්නේ සාමාන්‍යයෙන්. අම්මගේ තියෙන අම්මා හඳුනා ගන්න ඔය කියපු ගුණ හා අම්මා ගැන ලියපු රචනාව. එතකොට අම්මා ගැන ලියපු රචනාව හෝ අම්මා ගැන කරපු කතාව දේශනාවය අම්මා ධර්ම කාරණාවය ධර්මයේ. එතකොට අම්මා පිළිබඳව හඳුනා ගන්න අර කියපු ඔබ වහන්සේ දැන් කිව්වේ ඒ ಗುಣ ටික අර්ථය.
ওই විදිහට අපට මේ ලෝකේ තියෙන ඕනම කාරණාවක් ඔය කියන තුන් ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මයත් ඔය කියන කොටස් තුනට බෙදෙනවා. ඉතින් අපේ පින්වතුන් ඔය දේශනාව ගැන අහලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අහලා තියෙනවා. චතුරාර්ය සත්‍ය අර්ථ ගැනත් අහලා ඇති. අපේ ස්වාමීන් වහන්සේ එතකොට ඔය කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ගැන කතා කරනකොට ඊට කලින් ඔය චතුරාර්ය සත්‍ය තව ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදා ගන්න ඕනේ. ඒ කොටස් දෙකකට බෙදාගෙන තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය දැන් පරියන්ක ගහගෙන මොකද කරන්නේ මේක අවබෝධ කරගන්නේ කොහොමද? දන් දීලා අවබෝධ කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ නෙමෙව්වා ලෝකේ තියෙන. සාමාන්‍ය ශාසනයට එන බෞද්ධයෙකුට හෝ ධර්මයේ හැසිරෙන බෞද්ධයෙකුට නම් තියෙන එකක්. නාසිකාග හිත තියාගෙන ඉඳලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. අඩියක් තියලා අඩියක් උස්සන එක සිහියෙන් බලන් ඉඳලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. මේ ප්‍රශ්න ඔක්කොම එන්න හේතුව මෙන්න මේ කියන කාරණා ටික තේරුම් අරගෙන නැති නිසා. තේරුම් ගත්තු කෙනෙකුට ඔක හරි පහසු හා තේරෙන කතාවක්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාරණා දෙකකට චතුරාර්ය සත්‍ය කියන මේ ධර්ම කාරණාව අපි බෙදා ගන්න ඕනේ. ඔය දේශනාව ධර්මයේ අර්ථය කියන එක. එකක් තමයි අපේ ස්වාමීන් වහන්සේ ලෝකයට අයිති නැත්තම් ලෝකය කියන්නේ සසර කියන එකට අයිති කොටසක් තියෙනවා. ඊළඟට ලෝකයට අයිති නැති කොටසක් තියෙනවා. එතන ලෝකයට අයිති කොටසත් ලෝකයට අයිති නැති කොටසත් අපි වෙන් කරලා හඳුනා ගන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක තේරුම් ගන්න නම්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතනදී අපට කාරණාවක් මට මතක් වුණේ ස්වාමීන් වහන්සේ. දැන් මෙතන මේගොල්ලන්ටත් දැනගන්න. දැන් චතුරාර්ය සත්‍ය ගත්තම අපි කතා කරන්නේ සානස දුක්ඛය, සමුදය, මාර්ගය, නිරෝධය කියන මේ අවස්ථා හතර. ඔව්. ඒතර අවස්ථා හතර ගැන තමයි අපට මේ ධර්මයේ බුදුරජාන් වහන්සේගේ දේශනාව තියෙන්නේ. ඒ දේශනාව ASCII උන්වහන්සේ යම් යම් සංඥා ක්‍රම නැත්නම් මේ අකුරු පාලි අක්ෂර භාවිතා කරලා උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ඇතුලේ පරමාර්ථ ධර්ම ඉස්මතු කරලා යම් දේශනාවක් සිද්ධ කළා. ධර්ම කොටස් අපට ඉස්මතු කරලා දීලා තියෙනවා. ඒ ASCII අපට ඒවා අවබෝධ කරගන්න කෙනෙකුට වැටහෙන විදිහ අර්ථ. එතකොට මේක දුක්ඛය පැත්තෙත් ওই තුන් ආකාරයෙන් දකින්න ඕන. ඔව්. සමුදය පැත්තෙත් ওই තුන් ආකාරයෙන්ම තියෙනවා. ඔව්. නිරෝධය පැත්තෙත් ওই තුන් ආකාරයෙන්ම තියෙනවා. මාර්ගයේ පැත්තෙත් ওই තුන් ආකාරයෙන්ම තියෙනවා. දේශනාව තියෙනවා. එහි තියෙන ධර්ම කොටස් තියෙනවා. එහි තියෙන අර්ථ කොටස් තියෙනවා. දේශනාව ප්‍රමාණ කරන්න පුළුවන්. එහෙමයි සානස. ධර්මය අප්‍රමාණයි. අර්ථ අප්‍රමාණයි. අනන්තයි. ඔව්. ඒ කෙනෙකුට වැටහෙන විදිහ අනුව. එතකොට ස්වාමීන් දැන් ඔය සතරාකාර චතුරාර්ය සත්‍ය දේශනාව ලෞකික ලෝකෝත්තර කියලා බෙදුවනේ. ඔව්. එතකොට කොටස් දෙකක් ලෞකිකයි කිව්ව කොටස් දෙකක් ලෝකෝත්තරයි කිව්වා. ද ස්වාමීන් වහන්සේ මේ ලෞකික ලෝකෝත්තර කියලා කියන්නේ කොහොමද ඒ පිළිබඳ? ඔව් චතුරාර්ය සත්‍ය දේශනාව අපේ ආයතොන් ලෞකික කොටසට අයිති වෙනවා සත්‍ය දෙකක්. ලෝකෝත්තර කොටසට අයිති වෙනවා සත්‍ය දෙකක්. ඒකේ ලෞකික කොටසට අයිති වෙන සත්‍ය දෙක තමයි අපේ සත්පුරුෂ පින්වතුන් වුණත් අහලා ඇති දුකයි සමුදයයි කියන දෙක. ලෝකෝත්තර පැත්තට අයිති වෙනවා නිරෝධයයි මග්ගයයි කියන දෙක අපේ ශාස. එතකොට දැන් පළවෙනි සත්‍ය දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුකත් සමුදයත් කියන දෙක තමයි අපේ ස්වාමීන් වහන්සේ ලෝකය කියලා කියන්නේ. සංසාරය කියලා කියන්නේ ඕකම තමයි. එතකොට මාර්ගයයි නිරෝධයයි කියන දෙක සාමාන්‍ය පුහුදුන් ලෝකයාට අයිති එකක් නෙවෙයි. ඒක ආර්යයන් වහන්සේලාට අයිති. ආර්යයන් වහන්සේලා දකින ලෝකෝත්තර දර්ශනයක් තුල තියෙන එකක්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ ලෝකයට අයිති සත්‍ය දෙක අපි තේරුම් ගන්න ඕනේ මේක මාර්ගයේදී දකින්නේ කොහොමද කියන එක. ඊළඟට ලෝකයට අයිති නැති ධර්මතා දෙකත් අපි කොහොමද භාවිත කරලා මේ ලෝකයට අයිති නැති ලෝකෝත්තර වුණු ධර්මතාවය අවබෝධ කරගන්නේ කියන කාරණාව. දැන් මේක ඇත්තටම ටිකක් ගැඹුරුයි කටියට මේක තේරෙනවද කියන එක සමහර අයට තැනකට අපි ධර්ම සාකච්ඡා අවසන් වෙන්න ඉස්සර වෙලා අරගෙන යන් තාම සරල කාරණාවකට ඉතා ඉක්මනින් මේ අපි සරලව මේ කතා කරන්නේ මේක තේරුම් ගත යුතු නිසාම මේ චතුරාර්ය සත්‍ය ගැන නැත්නම් කෙනෙකුට ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඒතර ස්වාමීන් ඒ කාරණා දෙක අපහු පැහැදිලි කරගෙනම අපි ලෞකික ලෝකෝත්තර පැත්තට කොහොමද? ඔව්.
අපේ ස්වාමීන් වහන්සේ දන්නවා දැන් දුක ගත්තාම ජාති දුක, ජරා දුක, මරණ දුක ආදී වශයෙන් තමයි දුක්ඛ සත්‍යයේදී දුක පෙන්වලා තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ජාති දුක හටගන්නේ කාටද? ජාති දුක හටගන්නේ ජාති දුක කියන එක හම්බ වෙන්නේ දැනෙන්නේ සත්වේකුටයි. සංස්කාරයක නැත්තම් උදාහරණයක් වශයෙන් ගත්තොත් පඨවි ධාතුවේ ජාති දුක නැහැ. ජරා දුක, මරණ දුක, අප්‍රිය සංප්‍රයෝග, පිරේ විප්‍රයෝග දුක් පඨවි ධාතුවේ අපට පණවන්න බෑ. ඔය කියන දුක් ටික අපට හම්බ වෙන්නේ සත්වේකුට, සත්ව సంతානයක. ජාති දුක, ජරා දුක, මරණ දුක මෙව හම්බ වෙන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ සත්පුද්ගල භාවයකින් තොරව අපට ජාති ජරා ව්‍යාධි මරණ පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ගැන කතා කරන්න බෑ. මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට ඔය කියන දුක් විඳින්නට සිද්ධ වෙනවා. එයාලට ඒවට කියන නම දන්නේ නැති වුණාට එයාලේ දුක් හඳුනනවා. වහන්සේට මම ජාති දුක ගැන විස්තර කළොත් මව් කුසේ ඉන්නකොට උපදිනකොට මව් කුසෙන් බිහි වෙලා ඊට පස්සේ විඳින දුක් මෙහිම ජාති දුක ගැන විස්තර කරගෙන ගියොත් ඕනම කෙනෙකුට ඒක තේරෙනවා. ඒ වගේම තමන් විඳපු අත්දැකීමත් එක්ක සංසන්දනය කරගන්න පුළුවන්. මිනිස්සුන්ට ඔය කියපු ජාති ජරා ව්‍යාධි මරණ දුක් ගැන කතා කරන්න පුළුවන්. මිනිස්සු හදාගත්තු භාෂාව ඇතුළේ ව කතා කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ අදහස ඇතුළේ කතා කරන්න පුළුවන්. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ ඔය කියන දුක් ටික උපදවන හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තණ්හාව, මේ තණ්හාවෙන් දුක උපදින හැටි අපිට අපේ භාෂාව ඇතුලේ ලස්සනට විස්තර කරලා දෙන්න පුළුවන්. මිනිස්සුන්ට ඔය ගැන කතා කළාම තේරෙනවා. දැන් සාමාන්‍යයෙන් අල්ලපු ගෙදර ළමයා මැරුණොත් දුකක් නැහැ. හැබැයි තමන්ගේ දරුවා මැරුණොත් දුකක්. ඇයි හේතුව කියලා ඇහුවොත් ඒ අම්මා දන්නවා මම මගේ දරුවට ආදරේ නිසා මම මගේ දරුවට බැඳිලා තණ්හා කරන නිසායි මගේ දරුවා මැරුණාම දුක හටගන්නේ. අල්ලපු ගෙදර දරුවට මගේ හිතේ කිසි බැඳීමක් නැහැ. ඒ නිසායි මට ඒ දරුවා මැරුණාට දුක නැත්තේ කියලා සාමාන්‍ය ලෝකයාට ඕක තේරෙනවා. සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නම ඕනේ නැහැ ඔය කියන දුක ගැන කියලා දෙන්න. ඔය කියන දුකත් ඔය කියන දුකේ හේතුවත් සම්බන්ධ කතාව සාමාන්‍ය ලෝකයාට ਸਰව ප්‍රකාරයෙන් සියල්ල නැති වුණත් යම් යම් පමණකින් හරි තේරෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඒකයි මේ ටික ලෝකයට අයිති කිව්වේ. මේ ටික ගැන කතා වෙන්නේ ලෝකයේ ඇතුලේ. ලෝකයේ දකින්න තියෙන, අහන්න තියෙන, විඳින්න තියෙන දෙයක් ගැන මේ කියන්නේ. ඒ නිසා දුක්ඛ සත්‍යයේ විස්තර කරපු දුක කියන කාරණාව, ඊළඟට සමුදය සත්‍ය විස්තර කරපු මේ සමුදය කියන කාරණාව අපේ ස්වාමීන් වහන්සේ ලෝකයේ ඇතුළෙම තියෙන කාරණා ටිකක් ගැන මේ කතා කළේ. ඔය කාරණාව හරියට ਸਰව ප්‍රකාරයෙන් මතු කරලා දෙන්න බුදු කෙනෙක් ඕනේ. සාමාන්‍ය සත්වයන්ට ඕක තේරෙන්නේ තැන් තැන් වලින් පැති පැති වලින් ටික ටික. හැබැයි ඕක හරියටම තණ්හාව දුකට හේතු වෙන හැටි කියලා දෙන්න බුදු කෙනෙක් ඕනේ. ඔය කියන කාරණා විස්තර කරලා දෙන්න බුදු කෙනෙක් ඕනේ. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ ඔය කියන බුදුරජාණන් වහන්සේගේ ඔය දේශනා දෙකෙන් විස්තර කරන ධර්මතාවයම තමයි ලෝකය කියලා කියන්නේ. අපි මුලින්ම කතා වුණානේ දේශනාව එකක් ධර්මතාවය එකක් කියලා අපේ ස්වාමීන්. එතකොට ඔය දේශනාවෙන් විස්තර කරන දුකත් සමුදයත් කියන දේශනාවෙන් විස්තර කරන ධර්මතාවයම තමයි අපේ ස්වාමීන් ලෝකය කියලා කියන්නේ. එතකොට ඔය කියන ජාති ජරා ව්‍යාධි මරණ දුක් ටිකයි ඔය දුක් ටික හටගන්න හේතු ටිකයි හැරුණාම ලෝකේ කියලා තව දෙයක් නැහැ අපේ ස්වාමීන් වහන්සේ. ඕක තමයි ලෝකය කියලා අපට හම්බ වෙන්නේ. ඒ නිසා ඕකට කියනවා සංසාරය, ලෝකය, එහෙම නැත්නම් ලෞකික දේ කියලා අපිට එක එක නම් වලින් ඔය කියන ධර්මතා දෙක පෙන්වන්න පුළුවන්. එතකොට පරමාර්ථ පැත්තට එනකොට ওই දුක ගැන කතා කරන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? අපේ සංස දැන් බලන්න මාර්ගය ඇතුළට ගියාට පස්සේ අපි මොනවද කතා වෙන්නේ? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, නාම ධර්ම, රූප ධර්ම, වේදනාව, දුක, තණ්හා, රාගය, ද්වේෂය, මෝහය, චිත්ත, චෛතසික මේ වාගේ ධර්මතා ගැන කතා වෙන්නේ. මේවා සාමාන්‍ය පුහුදුන් ලෝකයා කතා වෙන දේවල් මේ ලෝකේ සාමාන්‍ය ලෝකයාට විශේෂ හෝ ධර්මතාවයක් නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ. එතකොට මාර්ගය ඇතුළේදී අපි සත්වයෝ පුද්ගලයෝ ගැන කතා වෙන්නේ නැහැ. මාර්ගය ඇතුළේදී අපි කතා වෙන්නේ ඔන්න ඔය කියන ධර්මතාවයන් පිළිබඳව. ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද කියන මෙවුව පිළිබඳව. එතනදී මම මේගොල්ලන්ගේ දැනගන්නත් එක්ක ඒ සානස මොකද නැත්තම් මේ අය
ඔක වරදවා වටහා ගන්නත් පුළුවන් සානස. දැන් පරමාර්ථ ධර්මයන්ගේම තමයි ජාතිය තියෙන්නේ. ඉපැත්ම තියෙන්නේ. පරමාර්ථ ධර්මයන්ගේමයි මරණය ගැන අපි කතා කරන්නේ. එතකොට දැන් අපි කෙනෙක්ගේ මරණය ගත්තම අපි කතා කරන මරණයේ තියෙන නිසා වෙනස අපේ මරණය ගත්තේ ශනික මරණයක්නේ. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රියේ තොරවීමක්. එතකොට එයත් ඇවිල්ලා පරමාර්ථ ධර්මයක්. ගේ තොරවීමක්. එතකොට ඉපැත්ම සහ මරණය කියන අන්ත දෙකම අපට හම්බ වෙන්නේ මේ ලෝකේ අපි මේ කතා කරොත් මිනිස්සෙක් වෙනස් වෙනවා මේ নানা ප්‍රකාර දේවල් කතා කරන්නේ පරමාර්ථ ධර්මවල තියෙන ලක්ෂණ ටිකමයි. පරමාර්ථ ධර්මමයි. ඒ නිසා පරමාර්ථ ධර්ම ගැන කතා කරනකොට අපි දුක්ඛ ලක්ෂණයක් ගැන නිතර කතා කරනවා. එතකොට ස්වාමින්වහන්ස අපේ ස්වාමින්වහන්ස පරමාර්ථ ධර්ම ගත්තාම අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ පඨවි ධාතුව. පඨවි ධාතුව ගත්තාම ඔකේ ස්ව ලක්ෂණ තියෙනවා පොදු ලක්ෂණ කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට පඨවි ධාතුව කියන කාරණාවේ ස්ව ලක්ෂණ ගත්තොත් ආවේනික දර්ශන ගත්තොත් ලක්ෂණ ගත්තොත් ඒකේ තියෙන ඝන ගතිය, රළු ගතිය ආදී වශයෙන් එයාටම ආවේනික වෙච්චි Tamanටම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ආවේනික ලක්ෂණ ටිකක්. පොදු ලක්ෂණ ටිකක් තියෙනවා අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය කියලා. ඔය කියන ධර්මතා ටික හැරුණාම අපේ ස්වාමීන් වහන්සේ පඨවි ධාතුවේ කවදාවත් කොතනකවත් පෙන්වන්නේ නැහැ පඨවි ධාතුවේ ජාති දුක, ජරා දුක, මරණ දුක කියලා එකක්. පඨවි ධාතුවේ තියෙන්නේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව කියන ලක්ෂණ ටිකක්. හා ඒට ආවේනික වුණු සුව ලක්ෂණ ටිකක්. ඒ හැරුණාම අපේ ස්වාමීන් වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණ පරිදේව දුක්ඛ කියන මේ ටික ඔය කියන එක ඇතුලේ ඔය කියන එකේ පෙන්වන්නේ නැහැ. ඒකේ ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ ඔය ටික. එතකොට මේ කියන සත්‍ය වශයෙන් ලෝකේ පවතින මේ ස්වභාව ටික, මේ පරමාර්ථ ධර්ම ස්වභාව ටික වැහිලා මේ ස්වභාව ටිකට මිනිස්සු විසින් පනවගත්තු ප්‍රපංච ටිකක් තියෙනවා. සංඥා විපල්යාසයෙන් හදාගත්තු සංඥා ටිකක් තියෙනවා. ඔය සංඥා ටික තුල ඉඳගෙන ඔය සංඥා ටිකෙන් ගත්තු ඇත්තටම ලෝකේ නොපවතින ධර්මතා ටිකක් අරඹයා තමයි අපි අර කියපු ජාති ජරා ව්‍යාධි මරණ පරිදේව දුක්ඛ කියන දුක් ටික ගැන කතා වෙන්නේ. අපි මාර්ග සත්‍යයට ඇවිල්ලා ඔය කියන පරමාර්ථ ධර්ම නුවණින් විනිවිද දකිනකොට අපේ ස්වාමීන් වහන්සේ අර කියපු සංඥා විපල්යාසය නිසා ඇති වෙච්චි අර කියපු ධර්මතා ටික හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකෝත්තර මාර්ගය ඇතුළේදී අපි ওই ජාති ජරා ව්‍යාධි මරණ දුක් ගැන කතා කරන්නේ නැහැ. දැන් අපි ඉස්සරහට කෙනෙකුට එන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි නිවන් දකින්නකොට ජාති ජරා ව්‍යාධි මරණ දුක් ගැන එහෙම අවබෝධයක් නැද්ද? අවබෝධ වෙන්නේ නැද්ද කියලා. දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ කරගන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු අපේ ස්වාමීන් වහන්සේ. එතකොට තේරෙයි මේ කියන ඔක්කොම මාර්ගය ඇතුළේදී අවබෝධ වෙනවාමයි කියන කාරණාව. පරමාර්ථ ධර්මවල ස්වාමීන් වහන්සේ දැන් අර සංකත ස්වභාවයක් තියෙනවනේ හේතුන්ගෙන් හටගන්න. එතකොට සංකත ලක්ෂණය තුලවත් අපිට දුක කියන දෙයට අයිති වෙන්නේ නැති ස්වභාවයක් තියෙනව නේද? මේ පරමාර්ථ ධර්මත් සංකතයි හේතුන්ගෙන් හටගන්න එකක්. හේතු නැත්තම් පරමාර්ථ ධර්ම නැහැ, පවතින්නේ නැහැ. නිවන කියන එක අසංකත ධාතුවක්. අසංකතයි. ඒ නිසා පරමාර්ථ ධර්මවල සංකත භාවය තුලවත් ඒ දුක කියන දේ අන්තර්ගත කරන්න අමාරුයිද ස්වාමීන් වහන්සේ හේතුින් හටගන්න නිසා? ඔව්. අපේ ස්වාමීන් වහන්සේ අනිත් කාරණාව තමයි උතනදී අපි තේරුම් ගන්න ඕන එකක්. අපි මේ කතා කරන චතුරාර්ය සත්‍යයේ හැම වෙලාවෙම කොටස් තුනක් තියෙනවා. එකක් තමයි දේශනාව, එකක් තමයි ධර්මතාවය, එකක් තමයි අර්ථය කියන එක. ඔක පටලව ගත්තොත් අපිට ඔක්කොම ටික පැටලෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ලෝකයේ තුල තියෙන ධර්මතා ටික, ලෝකය කියලා අපි හඳුනපු දුක සමුදයත් කියන ධර්මතා ටික දේශනාව කියන කාරණාවෙන් හා අර්ථ කියන කාරණාවෙන් ගත්තාම තමයි ඒක ලෝකෙට අයිති ධර්මයක් කියලා බෙදන්නේ. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ මාර්ගය තුලත් ලෝකෝත්තර ධර්ම බලනවා කිව්වට අපි මාර්ගය තුල නිවනත් කියන ධර්මතාවයෙන් මෙහා සම්මර්ෂණය කරන සියලු ධර්මත්
මේ ලෝකයේ තුල තියෙන සත්‍ය වූ ධර්මතාවය තමයි සම්මර්ෂණය. ඒතකොට ඒකත් ලෝකෙට අයිති එකක්. මොකද පඨවි ධාතු ආදී චිත්තචෛසික ආදී ධර්මතා මේ නාම රූප ධර්මතා මේ ඔක්කොම ලෝකෙට අයිති ඒවා. කියන්නේ ලෝකයේ තුල තියෙන දේවල්. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ අපි ලෝකයේ කියන තැනින් දේශනාවේ ගන්න සාමාන්‍ය පුහුදුන් ලෝකයාට අයිති නැති මේ ලෝකේ ඒ ලෝකයා නොදකින ඇත්තටම තියෙන කතාවක් ගැන තමයි මාර්ගයේදී කතා වෙන්නේ. ඒ නිසා ධර්මතා වශයෙන් ගත්තොත් මාර්ගයේදී අපිට හම්බ වෙන ඔය කියන පරමාර්ථ ධර්ම ටිකත් මේ ලෝකයට තමයි අයිති. නැතුව පරමාර්ථ ධර්ම ලෝකයෙන් එහා තියෙන එකක් නෙවෙයිනේ. හැබැයි අපි ලෝකයේ වශයෙන් කතා වෙන අර සම්මුති ලෝකයේ ඇතුලේ ඔය කියන පරමාර්ථ ධර්ම එකක්වත් හම්බ වෙන්නේ නැහැ අපිට. ඒ නිසා තමයි ඒ සම්මුති ලෝකයට අයිති නැති ධර්මතා ටිකක් තමයි මාර්ගය ඇතුලේදී අපිට සම්මර්ෂණය කරන්න වෙන්නේ. ඒ නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේ මාර්ගය කියන එකයි මෙතන මේ කියන්නේ සෝවහම් මාර්ග චිත්තය ගැන නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාව ගැන. එතකොට මේ ප්‍රතිපදාවයි සෝහම් මාර්ග චිත්තය ඵල චිත්තය කියන දෙකට අරමුණු වෙන නිර්වාණ ධර්මයයි කියන මේ දෙක ලෝකයට අයිති නැහැ. මේක ලෝකෝත්තර පැත්තට අයිති කිව්වේ අන්නේ හේතුව නිසා. මේක මේ දැන් නම් මං හිතන්නේ තේරෙන්නේ නැති වෙයි. හරිද? මේ මොකද ටිකක් ගැඹුරු වගේ දැනේ. හැබැයි මේක ආයේ ගිහිල්ලා අහන්න. මොකද මේක මං හිතනවා තේරෙන්නේ නැති වෙයි කියන එක මේගොල්ලන්ට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ගැඹුරු වැඩි වුණාමත් පොඩ්ඩක් අර තේරෙන්නේ නැහනේ. දැන් අපි කතා කරනවා සරල විදිහට නෙමෙයි මේක ඇත්තටම මේ චතුරාර්ය සත්‍ය මෙච්චර ගැඹුරටයි කියලා අපි හිතුවෙත් නෑ. නමුත් මේ කතාව සමහර විට දැන් නොතේරෙනවා වුණාට මේක නිදහසේ ඉඳගෙන අහන්න ඕනේ කාරණයක්. අපි විවේකව ඉඳගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ විඩාව නිවලා හිමීට ඉඳගෙන පොඩි වෙලාවක් අහලා බලන්න පැයක් විතර වෙන් කරගෙන එතකොට සමහර විට මේ කියපු කාරණා ටික ආපහු තේරෙන්න ගයි අපි මේ කතා කරන එක ස්වාමීන් වහන්සේ දැන් අපි මේ කතා කරගෙන ආපු එකේ මේ පරමාර්ථ ධර්මවල ලෝකීය පැත්තනේ කතා කරේ. ඒතර සානස මේ පරමාර්ථ ධර්ම ඇයි මෙහෙම ලෝකයට අයිති නොවන කියලා බෙදලා වෙන් කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒකනේ දැන් අපි ඇත්තටම දැන් වෙන් කළේ මෙව අර ලෝකයේ පුහුදුන් ලෝකයාගේ දර්ශනය තුල ලෝකයාට විශේෂ වෙන කාරණාවක් ඇතුලේ තියෙන නිසා ඒ ටික ලෝකෝත්තර මේ ලෞකික වශයෙන් ගත්තා. අනිත් ටික ලෝකයාට විශේෂ නොවන කාරණා ටිකක් නිසා අපි ඒක සාමාන්‍ය බෙදුවා ලෝකෝත්තර පැත්තට. සාමාන්‍ය වශයෙන් අපි ඒක කතා වුණා. ඉතින් ඔය කියන කාරණා දෙක නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය මේ විදිහට කොටස් දෙකක් මතක තියාගන්න මුළු චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වෙන්නේ ආර්යයන් වහන්සේලාට. ඒ කියන්නේ මාර්ගය තුලදී තමයි මේක අවබෝධ වෙන්නේ. එතකොට කෙනෙකුට කියන්න ප්‍රදෝසාස සාමාන්‍ය මිනිස්සුන්ට පළවෙනි සත්‍ය දෙක අවබෝධ වෙලා ආර්යයන් වහන්සේටද ඊතුරු සත්‍ය දෙක අවබෝධ වෙන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. එහෙම ගන්න එපා මේක. ඔව් දැන් මේක අහන්නත් පුළුවන්. දැන් මාර්ගය ගැන කතා කරාම දැන් දෙකක් පනවනවා ලෝකෝත්තර දෙකක් පනව ලෞකික. එතකොට අපි දැන් මේ කතා වෙන්නේ මේ පරියංකේ ගහගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණාව. එතකොට පරියංකේ ගහගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන තැනට එනකොට යෝගියෙකුට සිද්ධ වෙනවා අපේ ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ දෙක වෙන් කරගන්න. මේ දෙක මෙහෙම වෙන් කරගත්තේ නැති වුණොත් මේ යෝගියාට මාර්ගයේ ඉදිරි ටික සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ නිසායි මේක මෙහෙම බෙදුවේ. සාමාන්‍ය විදර්ශනා දැනුමක් නැති විදර්ශනා නුවණක් නැති කෙනෙක් ලෝකයේ දකින විදියක් තියෙනවා. විදර්ශනා දැනුමක් තියෙන කෙනෙක් ලෝකයේ දකින විදියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මාර්ගය තුල නොහිටින කෙනෙක් ලෝකයේ දකින්නේ අම්මා තාත්තා දුව පුතා ආදි වශයෙන්. ජාති ජරා ව්‍යාධි මරණ දුක් වශයෙන්. මාර්ගය තුල ඉන්න කෙනෙක් විදර්ශනා වඩන කෙනෙක් ලෝකයේ දකින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නාම රූප ධර්ම ස්කන්ධ ටිකක් රූප වේදනා සංඥා සංකාර ටිකක් මිසක සම්මෙත්තාත්ෙත් දකින්නේ නැහැ නේ. එහෙමනේ. එතකොට මේ විදිහට ලෝකයේ දකින ක්‍රම දෙකක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ මාර්ගයේ තුල ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකයේ තුල ඉන්න කෙනෙක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපේ සාස මාර්ගයේ තුල ඉන්න කෙනෙක්. එහෙනම් මාර්ගයේ තුල ඉන්න කෙනෙක් මේ ධර්මයේ දකින විදියට මේ ධර්මයේ දැකුවොත් තමයි අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඒ නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේ මම මේක මේ ලෞකික ලෝකෝත්තර කියන කොටස් දෙකකට බෙදුවේ. අපි ඊළඟට බලමු අපේ ස්වාමීන් වහන්සේ මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔය කියන ලෝකෝත්තර කොටස නැත්නම් ඔය කියන ලෝකයට අයිති කොටස අවබෝධ කරගන්නේ පිරිසිඳ දැනගන්නේ කොහොමද කියන කාරණාව. ඔව් එතකොට ඒක තමයි වැදගත්ම දේ. දැන් මේක මෙහෙම එනකොට එතකොට ඔය ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මේක චුට්ටක් ගැඹුරුණු එක ලෙහිලා යනවා. ඔව් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද දැන් ලෞකික ලෝකෝත්තර කියලා අපි බෙදාගෙන න්යාය ස්වාමීන් වහන්සේ ඔය අංගාට දැන් අංගාට ගත්තම මාර්ගයේ හිම ස්වාමීන් වහන්සේ අපි ලෞකික විදිහටත් කතා කරනවා. එතකොට ඒක ලෝකෝත්තර පැත්තෙනුත් අපි කතා කරනවා. එතකොට අපිට දැන් මේ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් මේ අංග හතර බෙදලා ගත්තම දෙක. එතකොට අපි මේ දේ අවබෝධ කරගන්නේ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපේ සංස අපි දන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යනකොට මේක කොටස් දෙකකට බෙද ගන්න ඕනේ. ලෞකික කොටසකුත් ලෝකෝත්තර කොටසකුත් වශයෙන්. ඒක දැන් අපි හොඳට දන්නවා. දැන් අපි ඊළඟට දැනගන්න ඕනේ මේ ලෞකික කොටසට අයිති සත්‍ය දෙකක් හම්බුණානේ අපිට. ඒ තමයි දුකත් සමුදයත් කියන එක. ඒකේ අපේ දන්නවා අපේ ස්වාමීන් වහන්සේ දුක කියන එක අපි පිරිසිඳලා අවබෝධ කරගන්න ඕනේ කියලා. සමුදය කියන එක ප්‍රහාණය කරගන්න ඕනේ කියන එක අපි දන්නවා. ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ටික අපි පිරිසිඳලා හොඳට අවබෝධ කරගන්න ඕනේ දැනගන්න ඕනේ. ඊළඟට තණ්හාව කියන දුක හටගන්න මූල හේතුව වෙන හේතුව මූල හේතුව තව හේතු ගොඩක් හේතු වෙනවා මූල හේතුව ඕක අපි ප්‍රහාණය කරගන්න ඕනේ. එතකොට මේක අපට කරගන්න වෙන්නේ කොහෙදිද මාර්ගය ඇතුලේදී. අපි ප්‍රතිපදාවට එන්නේ මාර්ග සත්‍යයේදී. ඒක හැමෝම තේරුම් ගන්න ඕන එකක් තමයි අපි ප්‍රතිපදාවට එන්නේ මාර්ග සත්‍යය ඇතුලේදී. දුක්ඛ සත්‍යයේවත්, සමුදය සත්‍යයේවත්, නිරෝධ සත්‍යයේවත් නෙමෙයි මාර්ග සත්‍යය ඇතුලේදී තමයි අපි ප්‍රතිපදාවට එන්නේ. කරන දෙයක් කරන්න පටන් ගන්න මාර්ග සත්‍යය ඇතුලේදී. අපි දුක්ඛ සත්‍ය ඇහුවා කියලා භාවනා කරන්නේ නැහැ. සමුදය සත්‍ය ඇහුවා කියලා භාවනා කරන්නේත් නැහැ. නිරෝධ සත්‍ය ඇහුවා කියලා භාවනා කරන්නේ ඔය තුනම අහනකොට දුක ගැන අහනකොට නිදහස් වෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒ වුණාට භාවනාවට එන්නේ ඇයි මොකුත් දන්නේ නැහැ. ප්‍රශ්නයක් විතරයි ඉතුරු වෙන්නේ. දුක හට ගන්න හේතුව ගැන කියලා දෙනකොට මේ හේතුවෙන් දුක් හට ගන්නවයි කියලා ඒත් අපි බය වෙනවා අම්මෝ මේ හේතු ටික මන් නැති කරගන්න ඕනේ කියලා. ඒත් කොහොමද නැති කරගන්නේ කියලා ප්‍රශ්නයක් විතරක් ඉතුරු වෙනවා. නිවන ගැන දේශනා කරනකොටත් මේ නිවන මං කොහොම හරි සාක්ෂාත් කරගන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් කොහොමද කරගන්නේ කියලා ප්‍රශ්නකින් නතර වෙනවා. මාර්ග සත්‍ය දේශනා කරන්න පටන් ගත්ත ගමන් පරියන්ක ගහ ගන්නවා. භාවනා කරනවා. මාර්ගයට එනවා. ප්‍රතිපදාව වඩනවා. වඩන්න පටන් ගන්නවා. එහෙනම් මේ කියන මුළු චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය කියන කාරණාව සිද්ධ වෙන්නේ මාර්ගය ඇතුලේදී. මාර්ගය ඇතුලේදී බුදුරජාණන් වහන්සේ මේ ලෝකයත් ලෝකේ නිරෝධයත් ලෝක නිරෝධය අවබෝධ කරගන්න විදියත් යම් විදියකට පෙන්වුවාද ඒ විදිය තමයි එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේ අපිට අවබෝධ කරගන්න යන ගමනේ වැදගත් වෙන්නේ. විදර්ශනා යෝගියෙකුට වැදගත් වෙන්නේ මොකක්ද? මාර්ග සත්‍යය. මාර්ග සත්‍ය ඇතුළේදී බුදුරජාණන් වහන්සේ මේ ලෝකය ගැන ඊට පස්සේ මේ ලෝකය හටගන්න හේතු ගැන දුක් ගැන යම් විදියකට කතා වුණා නම් ඒ ටික තමයි අපේ ස්වාමීන් වහන්සේ අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රතිපදාවට වැදගත් කරගන්නේ. මම අපේ ස්වාමීන් වහන්සේට ලස්සන උදාහරණයක් කියන්නම්. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපිට ඕනේ දුක පිරිසිඳින්නනේ. දැන් මේ දුක පිරිසිඳිනවා කියන කාරණාව දුක්ඛ කියන ධර්මතාවය තේරුම් ගන්න නම් අපට මේකේ අර්ථ ටිකක් ඕනේ. අපට කවදාවත් ධර්මතාවය කියන එක අර්ථයන්ගෙන් විරහිතව තේරුම් ගන්න බෑ. මොකද බණ අහන්න පුළුවන්. අහන බණවල අර්ථ තේරෙන්නේ නැති නිසා තමයි අද කවුරුත් නිවන් දකින්නේ නැත්තේ. චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා අහුවොත් මේ හැමෝම දන්නවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්ම කාරණා ටික ලස්සනට විස්තර කරනවා. හැබැයි ඔය කියන චතුරාර්ය සත්‍ය අර්ථ වශයෙන් පිරිසිඳලා දැනගන්නේ කොහොමද කියන්නේ කාරණාව දන්නේ නැති නිසා අර්ථ හිතට යන්නේ නැති නිසා කාටවත් මේ ධර්මය අවබෝධ වෙලා නිවන් අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රතිපදාව ඇතුලේ පුරුදු කරන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය අර්ථ තුලින් හඳුනගන්නේ අර්ථ අවබෝධයටපත් කරගන්නේ කොහොමද කියන එක. මම ඒකට එක උදාහරණයක් කියන්නම්.
අපි දුක ගමුක අපේ ශාස ලෝකෙට අයිති එකක් නේ. අපි කාටවත් තේරෙන එකක් නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ දුක කියන එකේ අර්ථ හතරක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න විදර්ශනා වඩන කෙනෙකුට උනත් මතුවට උනත් ප්‍රයෝජනවත් වෙනවා. දුක කියන එකේ අර්ථ හතරක් තියෙනවානේ. මොකක්ද? පීඩන ස්වභාවයක් තියෙනවා, ਸੰతాප ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක් තියෙනවා. දුක කියන ධර්මතාවය, දුක කියන චතුරාර්ය සත්‍ය ධර්මය අඳුන ගන්න. දැන් මේ සිවුඩ තිබ්බොත් දුක කියන චතුරාර්ය සත්‍ය ධර්මය තවත් ධර්මතා ටිකකුත් එක්ක ඔය ධර්මතා ටික අතුරෙන් දුක කියන චතුරාර්ය සත්‍ය ධර්මය තෝරලා ගන්න කියලා කෙනෙක් කිව්ව කොහොමද දැන් මේක හඳුනගන්නේ? තෝරගන්නේ. මේක තෝරගන්නට ඔන්න හතරක් තියෙනවා. මේකේ ස්වභාව හතරක්. මොනවද? යම් ධර්මතාවයක පීඩන ස්වභාවයයි, සංකත ස්වභාවයයි, ਸੰతాප ස්වභාවයයි, විපරිණාම ස්වභාවයයි තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන්. කොච්චර ධර්මතා තිබ්බත් ඒ සියලු ධර්මතා අතරින් මේක දුක්ඛ සත්‍ය ධර්මයයි, දුක්ඛ ධර්මයයි කියලා අපට වෙන් කරලා ගන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව අපිටම ගලපගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් අපේ දැන් බාහිර දෙයකට එහා සමහර දේවල් අපට දුකයි කියලා හිතෙන්නෙම නෑනේ. ඇත්තම දෙයකනේ. දැන් මම දැන් මෙතන ඉඳන් එහෙට යනවා. මට දැන් දුකයි කියලා හිතෙන්නේ නෑනේ. ඔව්. ඇත්ත කතාව දැන් අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය දැන් මේ තුල අපට කිසි කෙනෙකුට දුකයි කියලා හිතෙන්නේ නෑනේ. දැන් මම මෙතන කකුල් දෙක තියාගෙන ඉඳලා දැන් මම හරි පහසුවෙන් ඉඳගත්තා. දැන් ආපහු නැගිටලා ඔය යනවා. එතකොට ඒක හරි සනීපයි. දැන් මේ අමාරුව දැන් හරි. දැන් ඉඳගෙන ඉන්න අපහසු ඔක්කොම ටික හරි. දැන් අපිට ඕන ස්වාමීන් වහන්සේ කොහොමද එතකොට ඒ තුල පවතින දුක කියන දේ අපි දකින්නේ? ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔය අහපු ප්‍රශ්නෙන් මේ අර ඔක්කොම ගැටලු ටික විසඳෙනවා. එහෙමයි ස්වාමීන්. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔන්න අපි දන්නවා මේ ලෝකේ ධර්මතා ගොඩක් තියෙනවා. අපිට එදිනදා ජීවිතේ මාර්ගය තුලට ඇවිල්ලා භාවනා කරන්න ගත්තාම ධර්මතාවය ගොඩක් හම්බ වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. දේශනා ගොඩාක් අහනවා අපි. ඒ අහන දේශනා තුලිනුත් අපිට ධර්මතා හම්බ වෙනවා. එක එක ධර්ම හම්බ වෙනවා. ධර්ම කොටාස. දැන් බලන්න අපේ ස්වාමීන් වහන්සේ එක එක ඒවා හම්බ වෙනවා භාවනා කරනකොටත්. සීතල හම්බ වෙනවා, උණුසුම හම්බ වෙනවා. මේ ඔක්කොම ධර්මනේ. සීතල ධර්මතා, උණුසුම ධර්මතා, මේ ආදි වශයෙන් එක එක ධර්මතා. වේදනාව හම්බ වෙනවා, ස්පර්ශ හම්බ වෙනවා, ඒවා සුඛ වෙනවා, දුක් වෙනවා, රාගය හම්බ වෙනවා, ද්වේෂය හම්බ වෙනවා. මේ ලෝකයේ දිහා බලපුවා රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, নানা ප්‍රකාර ධර්මතා. මේ ඔක්කොම ධර්මයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් මෙච්චර මේ ලෝකයේ තියෙන ධර්මතා ගොඩ අතුරින් අපට පුළුවන් වෙන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේ මෙන්න මේක දුක්ඛ ධර්මය කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තොන්නේ දුක පිරිසිඳෙන්නේ. එතකොට මෙන්න මේක සමුදය ධර්මතාවයයි, මේක නිරෝධ ධර්මතාවයයි, මේක මාර්ග ධර්මතාවයයි කියලා අපට ජීවිතේ හම්බෙන ධර්මතාවලින් ඔක වෙන් කරගන්න එපයි. ඒකට තමයි අපේ ස්වාමීන් වහන්සේ අපිට අර අර්ථ ටික උමනා වෙන්නේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ අපි අඩියක් තියෙන එක අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ විදිහට අඩියක් උස්සන තැන අපිට හම්බෙන ඔන්න පොළවේ අඩියක් තිබ්බහම ස්පර්ශය හම්බ වෙනවනේ. මේ හම්බෙන ස්පර්ශය අපිට සුඛත් නෙවෙයි, දුකත් නෙවෙයි, මොකවත් නෙවෙයිනේ. ඔය වේදනාවනේ සුඛ දුක්ඛ වශයෙන් බෙදෙන්නේ. හැබැයි ස්පර්ශයේ කිසිම සුඛක් දුකක් මොකුත් නැහැනේ. එතකොට මේක කොහොමද දුක්ඛ සත්‍යයද, සමුදය සත්‍යයද මොකක්ද කියලා තේරුම් ගන්න අපි. අපේ ස්වාමීන් වහන්සේ යම් ධර්මතාවයක පීඩන ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය, සංකත ස්වභාවය තියෙනවා නම් ඒ ධර්මතාවය දුක්ඛ සත්‍යයි කියලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සිංහනාද කරලා තියෙනවා. එතකොට ඒ පිළිබඳ කිසි සැකයක් නැහැ. දැන් අපි අඩිය තියෙනකොට හම්බ වෙච්ච ස්පර්ශය අපේ ස්වාමීන් වහන්සේ මොකක් හරි ඉබේම හටගත්තු එකක්ද? නැහැ. හේතුවකින් හටගත්තු එකක්. සංකත ධර්මතාවයක්. ඒක හේතු වෙන්නේ හටගත් ස්පර්ශය හටගත්තේ සලායතන කියන ධර්මතාවයේ හේතුවෙන්. ආයතන හේතුව නිසා තමයි සලායතන නිසා තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. එතකොට හේතුවකින් හටගත්තු හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් තමයි එහෙමනම් මේ ස්පර්ශය කියන එක. ඔන්න දුකේ එක ස්වභාවයක් හම්බුණා අපට. දැන් අපිට හිතෙන්නේ දුක කියපු ගමන්ම අපිට අඬන, දොඩන, වැළපෙන ස්වභාවය තමයි දුක කියන්නේ කියලා. මගේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දුකේ ස්වභාව හතරක් තියෙනවා.
ඒ ස්වභාව හතරෙන් යම් ධර්මතාවයක් යුක්ත නම් එක ස්වභාවයක් හරි මතුවලා පේනවා නම් ඒක දුක්ඛ ධර්මයයි. දුක්ඛ සත්‍යයට අයිති. එතකොට ඔන්න මගේ බුදුරජාන් වහන්සේ පෙන්නවා යමක් හේතුවෙන් හටගන්න ධර්මයක් නම් මහණෙනි ඒක දුක්ඛ සත්‍යයි. එහෙමනම් ස්පර්ශය කියන එක හේතුවෙන් හටගන්න ධර්මතාවයක් කියලා ඔන්න දැන් ප්‍රකටයි. දුකේ ඒක ස්වභාවය ප්‍රකටයි. ඊළඟට තව ඔය කියන ස්පර්ශය හට අරගත්තු ඇසිල්ලෙහි නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ටික වෙලාවක් පැවතිලා හරි අපේ සංසෝක වෙනස් වෙනවනේ. දැන් අඩිය තිබ්බත් ඉස්සරෝම පොඩි එකක් ඊට පස්සේ ටික ටික කය බර වෙනකොට තද වෙලා අන්තිමේදී ටික ටික බුරුල් වෙලයි නැති වෙලා යන්නේ. එතකොට එක විදිහට පවතින්නේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා. එහෙනම් යම් ධර්මයක් විපරිණාම ස්වභාවයෙන් යුක්ත නම් අපේ ස්වාමීන් වහන්සේ අපිට හඳුන ගන්න පුළුවන් මේක දුක්ඛ සත්‍යයි කියලා. දුක්ඛ සත්‍යයට අයිති ධර්මතාවයක් කියලා. දැන් ඔන්න අපට ස්පර්ශය දුක්ඛ සත්‍යයට අයිති ධර්මතාවයක් කියලා දැනගන්න දුකේ ස්වභාව දෙකක් ප්‍රකටයි අපට. අපේ ස්වාමීන් වහන්සේ ඔන්න ඔතනදී අපිට පුළුවන් ඔය විදියට අපිට යම් යම් ධර්මතාවය ලෝකේ හම්බ වෙනවා නම් කල්පනා කරලා බලන්න ඕනේ දුක්කට අයිති මේ කියන ස්වභාව වලින් එකක් හරි මේකේ තියෙනවද? හේතුවකින් හට අරගෙනද තියෙන්නේ? එහෙම නැත්නම් මේක වෙනස් වෙන ස්වභාවයකින් යුක්තයිද? එහෙම නැත්නම් මේකේ සිත දවන ස්වභාවයකින් තවන ස්වභාවයකින් යුක්තයිද? එහෙම නැත්නම් දැන් දරුවෙක් ගන්නකො. දරු දුක ගන්නකො. දරු දුක කියන්නේ නිතරම සිත තවන ස්වභාවයෙන් යුක්තයි. සමහරලාට සිත කය රිදවන ස්වභාවය. දන්න සංකත මේ ਸੰతాප පීඩන ස්වභාව වලින් යුක්තයි. ඒ දරු දුක කියන එක. එහෙනම් මේ දරු දුක කියන වචනයෙන් අපිට අදහස් වෙන මේ ධර්මතාවය එතන දුක කියන ධර්මතාවයක්. හැබැයි දරු දුක කියන එක නැත්තම් දරුවා කියන එක සංකල්පය. මේ ධර්ම දුකටද අයිති සමුදයටද අයිති කියලා අපිට දැන් තෝරා බේරා ගන්න පුළුවන්. මේ අර්ථ වශයෙන් බැලුවොත්. එතකොට අපේ ස්වාමීන් වහන්සේ දුක්ඛ කියන වචනේ ඇහෙනකොටම අපට තේරෙන්න ඕනේ ඔන්න ඔය කියන ස්වභාව වලින් යුතු ධර්මතා ටික සේරම මේ ලෝකේ අපට වැටහෙන්න ඕනේ දවසක. බුදුරජාණන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා අපි දුක්ඛ දේශනාව අහන වෙලාවට දුක්ඛ සත්‍ය දේශනාව අහන වෙලාවට බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛෝ කියලා දේශනා කරනකොට උපදිනකොට ළමයා අඬනවා දුකක් නේ කියලා තේරුම් අරන් අපිට මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අපි සංසාරේ භාවනා කරලා සංසාරේ ධර්මයේ වඩලා ධර්මයේ පුරුදු කරනවා ප්‍රගුණ කරනවා කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඔය කියන අර්ථ හතර ඉගෙනගෙන ඔය අර්ථ හතරින් යුතු දේවල් අපේ ඇස්කම් නාස් දිව ශරීර කියන ඉඳුරන් ඉස්සරහට එනකොට ඒ වාගේ ස්වභාවයන් මෙනෙහි කරලා මේක දුක්ඛ සත්‍යයි කියලා පිරිසිඳින්න ඕන. ඒක මාර්ගය ඇතුලේදී අපි කරන්න ඕනේ. දැන් එතකොට ඔන්න අපේ ස්වාමීන් වහන්සේ අපේ අම්මලාට අපේ තාත්තලාට හම්බ වෙනවා ගොඩාක් දේවල් වලගේ ඇස් දෙක ඉස්සරහට එනවා. මොනවද ඇස් දෙක ඉස්සරහට එන්නේ? රූප එනවා ඇස් දෙක ඉස්සරහට. කන් දෙක ඉස්සරහට ශබ්ද එනවා නේද? මේවා එනකොට බලන්න ඔය එන ධර්ම දුක්ඛ සත්‍යයක්ද? ඔය එන ධර්ම මොන වගේ වුවද? චතුරාර්ය සත්‍යයේ තියෙනවා අර්ථ 20ක්. දුක්ඛ සත්‍යයේ 4යි, සමුදය සත්‍යයේ 4යි, නිරෝධ සත්‍යයේ 4යි, මාර්ග සත්‍යයේ 4යි කියලා. ඒතකොට අර්ථ 20ම ඉගෙනගෙන ඔයාලා ඔය අර්ථ 20ට දාලා බලන්න ඔයාලගේ ඇස් දෙක ඉස්සරහට එන ධර්මතාවය. එතකොට ඒ ධර්මතාවය දුක්ඛ සත්‍යයට අයිති අර්ථ වලින් නම් යුක්ත ඔයාලා පිරිසිඳ දැනගන්න මේක දුක්ඛ සත්‍යයි කියලා. මේක දුක්ඛ ධර්මතාවයක් කියලා. එහෙම පිරිසිඳින්න ඕනේ. දුක්ඛ ස්වභාවය පිළිබඳ ගවේෂණය කරන්න තියෙන්නේ අර සංකත, ਸੰతాප, විපරිණාම, පීඩන කියන මේ අවස්ථා හතරට යම් වස්තුවක් වැටෙනවා නම් මේක දුක්ඛ ස්වභාවයට අයිති කියන තැන තමයි අපිට බලන්න තියෙන්නේ. අපේ සාහස අපි දැන් චතුරාර්ය සත්‍ය බණ අහනවානේ. එහෙමයි. බණ ඇහුවට විපස්සනා කරන්න ගියාට අවබෝධ වෙන්නේ නැහැ මෙයාලට. එහෙමයි. බණ ඇහුවට විපස්සනා කරන්න ගියාට අවබෝධ වෙන්නේ නැති හේතුව මෙයාලා කවුරුත් බණ අහලා නැහැ අපේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. බණ ඉගෙනගෙන විතරයි තියෙන්නේ. කියන්නේ මේ ලක්ෂණ හතරට අනුකූලව විදර්ශනාව සිද්ධ වෙන්නේ නැහැ. ඔව් විදර්ශනාව කියන එක ඇත්තටම ওই ලක්ෂණ ටික අපි අයිති කරගන්නේ නැහැ විදර්ශනාවේදී. මම මේ කියන්නේ අපි විදර්ශනා කරනකොට දුක අවබෝධ වෙන්න දුක පිරිසිදෙන්න නම් විපස්සනාව පටන් ගන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි ධර්මාර්ථයි තේරුම් අරන් තියෙන්න ඕනේ අපේ සාස. දැන් අපි දුක ගැන ඇහුවට දුකේ අර්ථ තේරුම් අරන් නැහැනේ. හොඳට බලන්නකෝ. දැන්
කවුරු හරි ඇවිල්ලා පහරක් ගැහුවොත් අපිට ඒක දුකක් කියලා අපි දන්නවා. හැබැයි ඒක දුකක් කියලා දැනගත්තට තව මේ ලෝකේ තියෙනවා එක එක දුක් දේවල්. ඕව අපි කුරා කුඹියක් දන්නවනේ දුකක් කියලා. නමුත් දැන් මේ අපේ S2 ඉස්සරහට එන මේ මල් පෝච්චිය දුකක්ද කියලා කාගෙන් හරි ඇහුවොත් කොහොමද තේරුම් කරන්නේ විස්තර කරන්නේ? මල් පෝච්චිය දුකක්ද කියලා. මල් පෝච්චිය දකිනකොට මේ දුකක් කියලා ඔයාලට තේරෙනවද? මල් පෝච්චිය දකිනකොට ඔයාලට දුකක් කියලා තේරෙන්නේ නැහැ. දෙවියෙක් බ්‍රහ්මියෙක් ඔයාලගේ S2 ඉස්සරහට එනකොට දුකක් කියලා තේරෙන්නේ හේතුව බණ අහලා නැති නිසා. දුක්ඛාර සත්‍ය දේශනාව අහලා නැහැ, අර්ථ වශයෙන් මෙනෙහි කරලා නැහැ. අර්ථ වශයෙන් මෙනෙහි කළා නම් දුක්ඛාර සත්‍ය දේශනාව මල් පෝච්චිය S2 ඉස්සරහට එනකොට බලනවා මේක පීඩන ස්වභාවයෙන් යුක්තද. එහෙම මේ S2 ඉස්සරහට එන වෙලාවේ අපි බලලා පුරුද්ද තියෙන්න ඕනේ. සංසාරේ හරි මේක කරලා තියෙන්න ඕනේ මොනවා හරි බුද්ධ ශාසනයක. මල් පෝච්චිය S2 ඉස්සරහට එනකොට මේක පීඩන ස්වභාවයෙන් යුක්තද? මගේ සිත කය දෙක මේකෙන් රිදවනවද? නෑනේ. එහෙනම් මේ මල් පෝච්චිය S2 ඉස්සරහට එනකොට මගේ සිත කය දවන ස්වභාවයෙන් යුක්තද? ඒත් නෑනේ. මේ මල් පෝච්චිය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තව වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ මල් පෝච්චිය හටගන්න හේතු තියෙනවද? ඒකනම් අපිට වැඩි පේන්නේ නැහැ. මොකද මේක සතර මහා ධාතුවෙන් හැදිලා තිබ්බට ඒවා හේතුන්ගෙන් හටගත්තට ඒවා ප්‍රකට නැහැනේ. හැබැයි මේ මල් පෝච්චිය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන හේතුව වැටහෙනවා. එහෙනම් ඔන්න දුක්ඛ සත්‍ය එක හේතුවක් වැටහුණා. දැන් දැනගන්නවා මල් පෝච්චිය මොකක්ද? දුක්ඛ සත්‍යයි කියලා. දැන් ඔයාලා මල් පෝච්චිය කියන කාරණාව ඔයාලගේ දුක්ඛ සත්‍ය ඇතුළට ආවේ නැද්ද? ආවා. කවදාම හරි බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ මහණෙනි දුක්ඛ සත්‍යං කියනකොටම මල් පෝච්චියත් ඔයාලගේ දුක්ඛ සත්‍ය ඇතුළට එනවා. එතකොට මේ ලෝකේ සුඛ වශයෙන් දෙයක් ඉතුරු නොවෙන්න අපේ S2 ඉස්සරහට එන, කන් දෙක ඉස්සරහට එන, නාසය ඉස්සරහට එන මේ සියල්ල කොහොම හරි බුද්ධ ශාසනයක අර්ථ වශයෙන් මෙනෙහි කරලා තියෙන්න ඕනේ. ඒකට තමයි කියන්නේ බණ අහලා අහපු බණේ අර්ථ මෙනෙහි කළා කියන්නේ. භාවනා කරනවා කියන එකයිද මාර්ග සත්‍යයට මතක තියාගන්න. භාවනා කරනවා කියන එක අහපු බණ වඩනවා කියන එක නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ. ඔය මිනිස්සු පටලව ගත්තු තැන්. හරි මම බණ ඇහුවා ධර්ම ඉගෙන ගත්තා. දැන් ධර්මයේ හැසිරෙන්න නම් මම මොකද කරන්න ඕනේ? සමත විපස්සනා වඩන්න ඕනේ. නෑ ඊට කලින් කොටසක් තියෙනවා. ඊට කලින් මේ අහපු ධර්මය තේරුම් ගන්න ඕනේ. මේ අහපු ධර්මයේ අර්ථ මෙනෙහි කරන්න ඕනේ. අහපු ධර්මයේ ඉස්සලා තේරුම් ගන්න එපා චුට්ටක් හරි මොකක්ද මේ ඇහුවේ කියන එකවත්. අපේ සාස මම අවසාන වශයෙන් දේශනා කරන්නම් බණ අහනවා කියන්නේ ඔහි අහගෙන ඉන්න එකට නෙවෙයි. බණ අහනවා කියලා කියන්නේ මොකක්ද මේ ඇහුවේ කියලා තේරෙන්න ඕනේ. අම්මා 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 කියන වචනේම අහහා ඉන්නවා. හැබැයි අම්මා කියන කෙනෙක් S2 ඉස්සරහට ආපුවාම අම්මා කියලා දන්නේ නැහැ. ඇයි? අම්මා අම්මා කියන එක මුළු ජීවිත කාලෙම ඇහුවා. හැබැයි අම්මා කියන්නේ මෙහෙම දරුවෝ උපද්දවන කෙනෙක්, දරුවෝ ආදරෙන් බලා ගන්න කෙනෙක්, කිරිපොවන කෙනෙක් කියන මේ අර්ථ වශයෙන් අම්මව තේරුම් අරන් නැහැ. ඒ නිසා S2 ඉස්සරහට කවුරුත් ආවට අම්මා කියලා හඳුනගන්නේ නැහැ. ඒ වාගේ අපේ ස්වාමීන් වහන්සේ S2 ඉස්සරහට ආවත් කනෙන් අපි යම් දේවල් ඇහුවත් අපි කවදාවත් ඒක තේරුම් ගන්නෙ නැහැ. ඒ අවබෝධය, ඒ තේරුම, ඒ සසර ධර්මය අහපු පුරුද්ද නැති කෙනෙකුට, ධර්මය ඉගෙනගෙන නොවන දියුණු නොකරපු කෙනෙකුට සමත විපස්සනා භාවනා කොච්චර ඇහුවත්, එයා කොච්චර ධර්මතා අනිත්‍ය වශයෙන් මෙනෙහි කළත්, සංස්කාරයන්ගේ උදේවය කොච්චර බල හිටියත්, කොච්චර සක්මන් කළත්, ධර්මතා ඉපදී බිඳි බිඳි යනවම බැලුවත්, පටිච්ච සමුප්පාද ධර්ම උඩට යටට කොච්චර සම්මර්ෂණය කළත්, එයාට මේ කියන දුක පිරිසිඳිලා සමුදය ප්‍රහාණය වීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ අපේ සංස්. මොකද සසර කොතනකවත් බණ අහලා නැහැ. දැන් බණ අහනවා කිව්වට මම මේක ආය කියනවා. බණ අහනවා කිව්වට අම්මේ හොඳට මතක තියාගන්න. ඔයාලා බණ ඇහුවා කියලා කියන්නේ වචන පාඩම් කළාට නෙවෙයි. ඔයාලා දුක්ඛ සත්‍ය කියන එක ඇහුවා නම් ඔයාලගේ S2 ඉස්සරහට එන දුක්ඛ සත්‍ය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. S2 ඉස්සරහට එන දුක්ඛ සත්‍ය මේකයි කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට දුක කියන වචනේ ඇහෙනකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා ඇහෙන්න ඕනේ. දැන් ඔයාලට දුක්ඛ සත්‍ය කියලා ඇහෙනකොටම මම මේක ඉවර කරන්නම්. මොකද්ද එන්නේ ඔළුවට? දුක්ඛ සත්‍ය කියනකොට ජාති දුක, ජරා දුක, මරණ දුක කියන ඒවායි ඔයාලා ගොළුවට එන්නේ. ඇත්ත කතාව ඒකයි. මොකද ඔයාලා මෙතුවක්කල් බණ අහලා තියෙන්නේ දුක්ඛ සත්‍ය කියපුවාම ජාති දුක, ජරා දුක, මරණ දුක, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක. ඕක තමයි දුක්ඛ සත්‍ය මොකද්ද කියලා අහුවොත් එන්නේ.
හැබැයි ඔයාලගෙන් දුක්ඛ සත්‍ය මොකද්ද? මල් පෝච්චිය, ඔරලෝසුව, කැලෙන්ඩරේ, මේ ලයිට් එක, මේ කැමරාව දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍යයි කියන තැනකින් ඔයාලගේ අවබෝධය තියෙන්න ඕනේ. එහෙම නැතුව අපේ පින්වතුනි මතක තියාගන්න අපේ මෑණිවරු අපි ප්‍රශ්නේ පස්සේ ගැන කතා කරමු. මතක තියාගන්න ජාති ජරා ව්‍යාධි ටිකයි බුදුරජාණන් වහන්සේ ඔය පෙන්නපු ධර්මතා ටිකයි දුක්ඛ සත්‍ය කියලා නම් ඔයාලා ඒක තමයි දුක්ඛ සත්‍ය. හැබැයි ඒ අහපු දේ ඒ විදිහටම නම් ඔයාලා දරාගෙන ඉන්නේ. කවදාවත් ඔයාලට විපස්සනා කරලා දුක අවබෝධ කරගන්න බෑ අපේ අම්මලා. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ විපස්සනා කරන කාලය හැර අනිත් කාලයේදී අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි බණ අහන එක. බණ අහනවා කියන එක දැන් දන්නවා. බණ අහනවා කියලා කියන්නේ ගිරව් වගේ ස්වාමීන් වහන්සේ කියන එක පාඩම් කරගන්න එක නෙවෙයි. ඔයාලා තුලින් දුක හඳුනගෙන තියෙන්න ඕනේ. දුක්ඛ සත්‍ය අපේ ස්වාමීන් වහන්සේ හඳුනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා දවසක කවුරු හරි ඇවිල්ලා දුක්ඛ සත්‍ය කියලා මොකද්ද කියලා අහනකොට ඔයාලගේ හදවතට එකපාරම ආවොත් තේරුනොත් වැටහුනොත් මේ ලෝකේ තියෙන ඉර සඳු ග්‍රහ තාරකා මන්දාකිනි අම්මා තාත්තා දුව පුතා ආදී මේ සියලු හැඟීම් දැනීම් රූප ශබ්ද ගන්ධ රස මේ ඔක්කොම ඔයාලට හම්බුණු දුක්ඛ සත්‍යයි කියලා. ඇයි දුක්ඛ සත්‍ය? පීඩන ස්වභාවයෙන් යුක්තයි, සංකත ස්වභාවයෙන් යුක්තයි, සංతాප ස්වභාවයෙන්, විපරිණාම ස්වභාවයෙන්, ඇතිවීමෙන් නැතිවීමෙන් වෙනස් වීමෙන් යුක්තයි. ඒ නිසා මේ සියල්ල දුකයි කියලා ඔයාලා තේරුම් අරගෙන නම් තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙකුට මේ බණ අහලත් නිවන් දැක්ක හැකි. මානසිකාර කරලත් නිවන් දැක්ක හැකි. ධර්ම සාකච්ඡා කළත් නිවන් දැක්ක හැකි. ඒ වගේම සමත විපස්සනා වඩලත් නිවන් දැක්ක හැකි. ඔය පස් ආකාරයෙන් එහෙම කෙනෙක් නිවන් දකිනවා. එහෙමයි සංස දැන් මම මේ කාලයේ අර ස්වාමීන් වහන්සේ වැඩම කරලා හින්දා අපි මේ වෙලාවේ අද මෙතනින් ධර්ම සාකච්ඡාව අවසන් කරමු ස්වාමීන් වහන්සේ. ඉතින් මේක මම හිතන්නේ ආපහු අහන්න ගිහිල්ලා අහනකොට මේක තේරෙයි කට්ටියට මොකද්ද මේ චතුරාර්ය සත්‍ය ගැන අපි කතා කරේ. බොහොම ඒ වුණාට තව තියෙනවා මම හිතන්නේ මේ අපි එකක් ගැන විතරයි මේ කතා කරේ. චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන කතා කරන නිසායි මේ කාරණා ටික කතා කළේ. ඉතින් ස්වාමීන් වහන්සේට අපි සිහිපත් කරනවා ඉතින් මේ වෙලාවේ ඉතින් හරවත් සාකච්ඡාවක් මේක ටිකක් ගැඹුරුයි. නමුත් ඉතින් වැදගත් සාකච්ඡාවක්. ඉතින් මේ හැම කෙනාටමත් නිවන පිළිබඳ හොඳ උපදේශයක් ස්වාමීන් වහන්සේට මුලින්ම අපි ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහා මේ කුසල කර්මය පාරමිතා කුසලයක් වේවා කියන ප්‍රාර්ථනය අපි මුලින්ම සිද්ධ කරමු. ඒ වගේම ධර්ම සාකච්ඡාවේ පිරිකර සහ සුවතනාලිකාවේ ප්‍රචාරණ දායකත්වයේ චින්තක නාවොටුන්න මහතා ඉතින් අද දිනේ උපන් දිනයේදී ඇති චින්තක නාවොටුන්න මහතාට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමාට ලැබුවා වූ ජන්මදිනය පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම මේ පුණ්‍ය කර්මයේ ආශිර්වාද බලයෙන් මෙලොව යහපත පරලොව සුගතිය නිවන් පිණසම මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා. ශ්‍යාමලී නාවුටුන්න මහත්මියටත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය අමා මහ නිවන් පිණසම මේ පින් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනයත් සිද්ධ කරනවා. මේ පුණ්‍ය කර්මයේ බලයෙන් සියලු දෙනාටම අද මේ ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනා ඇතුළු සියලු සත්වයන්ටම අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනයත් සිද්ධ කරනවා.